guys, target ennaandala. සුබ දවසක් යාළුවෝ. ඔයගොල්ලෝ හැමෝටම ක්‍රියේටිව් vlog channel එකෙන් වෙනස්ම විදිහේ එක්ස්පෙරිමන්ට් එකක් අරගෙන හුඟ කාලයකට පස්සේ අපි ආවා. ඉතින් මොකක්ද කියලා හිතා නැතුව එහෙනම් ආර්ය ක්‍රියේටිව් vlog channel එක තවමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙන යන්න මතක කරන්න එපා. අහලා තියෙන bell icon එක අනිවාර්යෙන් click කරන්න. ඔගේ එක්ස්පෙරිමන්ට් ක්‍රියේටිව් වීඩියෝ දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම notification එකක් ගෙන්න ගන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව අද මොකක්ද එක්ස්පෙරිමන්ට් එක කියලා බලමු. ඉතින් මම මෙන්න මේ විදිහට හැවිලා තියෙනවා විනාගිරි බෝතලයක්. ඒ වගේම powder තියෙනවා. ඒ වගේම ගොඩක් දේවල් තියෙනවා. මම අරන් ඇවිල්ලා තියෙන ඔක්කොම අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. ඉතින් බලමු අපි අද මොකද්ද කරන්න හදන්නේ කියලා. ඉතින් මම මුලින්ම මෙන්න මේ විදිහේ ලොකු පිගානක් ගන්නවා. පිගාන මේ විදිහට තියා ගන්නවා හරි. ඊට පස්සේ මේ විදිහට තියෙනවා. මේ විදිහේ කෝපයක් තියෙනවා. මෙන්න මේ විදිහට කෝපය තියා ගන්න තව කෝපයක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි පුංචි වැඩක් කරන්න යන්නේ. ඉතින් මම ආයෙත් මතක් කරනවා ආර්ය ක්‍රියේටිව් vlog channel එක තාම subscribe කරලා නැතිනම් subscribe කරන්න යන්න අමතක කරන්න එපා. අපි මොකද කරන්නේ? බලමු බෝතලේ තියෙනවා මේ විදිහට විනාගිරි. ඉතින් අපි බලමු කොහොමද අපේ අද වැඩේ යන්නේ කියලා. මේ විදිහට තියෙනවා මගේ fabric paint එක. ඊට පස්සේ ඔරු ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා අද නම්. මේ විදිහට තියෙනවා injection කට්ටක්. ඉතින් බලමු අපි කොහොමද අද වැඩේ යන්නේ කියලා. මුලින්ම කරන්නේ පොඩ්ඩක් අපි මේකට විනාගිරි ටිකක් දාගන්නවා. මෙන්න මේ කෝප්පෙට මෙන්න මේ විදිහට වෙනදි ටිකයි තමයි දාගත්තේ. ඊට පස්සේ මම මේකට ඉන්ජෙක්ෂන් කට්ටෙන් මෙන්න මේ විදිහට විනාගිරි ටිකක් ඇදලා ගන්නවා. පැහැදිලි ඇති. මෙන්න විනාගිරි තමයි මේ ඉන්ජෙක්ෂන් කට්ටේ තියෙන්නේ. ඊට පස්සේ අපි මේකට fabric paint ටිකක් කලවම් කරගමු. මේක දිය කරලා තමයි ගන්න වෙන්නේ. ඝනකම වැඩි තින්ත එක. ඒ නිසා මේ විදිහට අපේ ඉන්ජෙක්ෂන් කට්ටෙම මේ විදිහට පිටත් දිය කරගන්න. මේ විදිහට ඉන්ජෙක්ෂන් කට්ටට අපි ඇදලා ගන්න ඔක්කොම ටික. guys, target ennaandala. hari dia කරගත්ත තින්ද ටික ඔක්කොම ඉන්ජෙක්ෂන් කටට අදලා අරන් තියෙන්නේ. මේ ෆැබ්‍රික් පේන්ට් එක අයින් කරගමු දරන්න. මේ විදියට. හරි ඊට පස්සේ මම මෙන්න මේ ෆැබ්‍රික් පේන්ට් ටික අපි ගත්ත විනාගිරියකට මෙන්න මේ විදියට දාගමු. අපිට පේන්නේ නැති අපි දාගත්ත විනාගිරි එක මෙන්න මේ විදියට රතු පාට වුණා. ඊට පස්සේ මම මේකට තව විනාගිරි ටිකක් දාගන්නවා මෙන්න මේ විදියට. හරි guys. ඉතින් අපේ වැඩේ මෙන්න මේ විදියට තමයි යන්නේ. ඉතින් පේනවා ඇති. ඊට පස්සේ මම මේකට තව පුංචි දෙයක් දානවා. මෙන්න මේක ලී හැන්දෙන් මම මේකට දානවා. දැන් ඊට පස්සේ බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට අරන් ඇවිල්ලා තිනවා. මේ මොනවද කියලා පුළුවන් නම් කමෙන්ට්. මේ මොනවද කියලා පුළුවන් නම් කමෙන්ට් කරන්න. මෙන්න මේ විදිහට දැම්මට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. මේඩ වැඩි මෙන්න උතුරනවා මාරම ලස්සනයි එක්ස්පෙරිමන්ට්. මේක බැලන්ස් නෑ. පොඩ්ඩක් මෙන්න මෙහෙම තියෙන සමාන එනයිද මේක තාජුක්ටක් දාමු විනාඩි. තාජුක්ටක් විනාඩි දාලා අපි මෙන්න මේ විදිහට මෙන්න මේ පවුඩර් එකකින් ආයෙ ටිකක් දාලා බලමු.
වෙනදී මෙන්න මේ වගේ වැඩක් තමයි අපි කරේ. දන්න අය පුළුවන් නම් කමෙන්ට් කරන්න මොකද්ද අපි මෙන්න මේ දාපු පවුඩර් එක මොකද්ද කියලා. පුළුවන් නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. බේකින් පවුඩර් නම් නෙමෙයි දැම්මේ. ඉතින් බේකින් පවුඩර් ගෙනාවට අපි බේකින් පවුඩර් දැම්මේ නැහැ. ඉතින් මේ මොනවද කියලා පුළුවන් අය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මේ මොනවද දැම්මේ කියලා. ඉතින් මේ වගේ එක්ස්පෙරිමන්ට් බලන්න RA Creative Vlog channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් ඔය කට්ටියට පේන වැඩි අපි කරපු වැඩේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් පුංචි එක්ස්පෙරිමන්ට් එකක්. ඉතින් ඔය කට්ටිය දන්නවා ඇති මේ දේ මොකද්ද කියලා. අපේ වීඩියෝත් එක දිගටම රැඳෙන හිටියට ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක් ජය වේවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හැමෝම බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හැමෝම